ආණ්ඩුවක් බලයට එන්නේ ලොකු බලාපොරොත්තු ලොකු පොරොන්දු එක්ක. හැබැයි සමහර වෙලාවට එකම එක සිදුවීමකට එක අපවාදයකට ඒ හැම දෙයක්ම කණපිට හරවන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ වගේ කතාවක් ගැන. මාලිමාවට දුන්න ඡන්දේ ගැන මට දැන් කනගාටුයි. හිතලා බලන්න මේක කියන්නේ කවුරු හරි විරුද්ධවාදියෙක් නෙවෙයි. මේ ආණ්ඩුවටම සහාය දීපු කෙනෙක්. ආණ්ඩුවක ලොකුම අභියෝගය වෙන්නේ තමන්ගේම අයගේ විශ්වාසය මේ විදියට paludu වෙන එක තමයි. හොඳයි මේ මුළු කතාවේම කේන්ද්‍රීය චරිතය තමයි ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා කුමාර ජයකොඩි. 2026 අවුරුද්ද පටන් ගනිද්දිම වගේ යාට පිට දූෂණ චෝදනා දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මේ චෝදනා දෙක මොනවද කියලා අපි හරියටම තේරුම් ගමු. පළවෙනි එක ටිකක් පරණ කතාවක්. ඒ කියන්නේ 2016 දී වෙච්ච දෙයක් කියන පොහොර නඩුවක්. හැබැයි දෙවෙනි එක ඒ කියන්නේ ගල් අඟුරු වංචාව පිළිබඳ චෝදනාව ඒක තමයි වඩාත් මෑත කාලීන ඒ වගේම දේශපාලනිකව ගොඩක් බරපතල ප්‍රතිවිපාක ගෙනාපු සිද්ධිය වුණේ. රුපියල් මිලියන 8.8ක් පොහොර නඩුවෙන් ආණ්ඩුවට උනා කියන පාඩුව තමයි මේ. දැන් මේක නිකම් චෝදනාවක් විතරක් නෙවෙයි මේක මහජන මුදල් ගැන කතා කරන නිශ්චිත අගයක්. අන්න ඒ නිසාම තමයි මේ ගාන මිනිස්සුන්ගේ ඔළුවේ හොඳටම රැඳුනේ. හරි පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයට යන්න කලින් සමාජ මාධ්‍යවල මොකද වුනේ? මිනිස්සු මේකට ප්‍රතිචාර දැක්ුවේ කොහොමද? ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් අපිට දකින්න ලැබුණා. එකක් තමයි අතිශය පෞද්ගලික මට්ටමේ කෝපයක්. අනික තමයි හොඳටම සැර උපහාසයක්. මුලින්ම ඒ කියන්නේ මාර්තු මාසෙදී මිනිස්සුන්ගේ කෝපය කෙලින්ම එල්ල වුණේ අමාත්‍යවරයාට. හරිම පෞද්ගලිකයි. සමාජ මාධ්‍යවල එයාව හොරා, ගල්ලංගුරු හොරා වගේ වචන වලින් කෙලින්ම හඳුන්වලා තිබුණා. මෙන්න මේක තමයි වැඩේ තවත් රසවත් කරන තැන. මිනිස්සු ආණ්ඩුව බලයට එන්න කලින් දුන්න දූෂණ විරෝධී පොරොන්දුම ආයෙත් ආණ්ඩුවට විරුද්ධව අවියක් කරගත්තා. ජනාධිපතිවරයා කියපු මගේ කැබ්බකේ දූෂණ ෆයිල් පිරීලා කියන කතාව අල්ලගෙන ජයකොඩිගේ ෆයිල් එක විතරක් මිස් වුණාද කියලා උපහාසයෙන් අහන්න පටන් ගත්තා. සමාජ මාධ්‍ය සංවාද දිහා බැලුවම මේකේ ස්වරය හොඳටම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ওই hina වෙන ඉමෝජි එක. ඒක නිකම්ම hinaවක් නෙවෙයි. ඒක තමයි මේ උපහාසය, මේ විවේචනය තවත් තියුණු කරන්න පාවිච්චි කරපු මෙවලම උනේ. හොඳයි. මේ චෝදනා මැද්දේ ආණ්ඩුව පැත්තෙන් මොකද්ද කිව්වේ? එයාලා අමාත්‍යවරයාව ආරක්ෂා කරන්න ප්‍රධාන තර්ක දෙකක් ගෙනාවා. එකක් මේ නඩුව දැම්මෙත් අපේ ආණ්ඩුවමයි කියලා. අනික තමයි මේ කියන සිදුවීම වුණේ එයා ඇමතිවරයෙක් වෙන්නත් කාලින් කියන එක. හැබැයි මිනිස්සු ආණ්ඩුවේ මේ උත්තරය බාරගත්තේ නැහැ. එයාලා මේක දැක්කේ නීතියෙන් රිංගලා යන්න හදන උත්සාහයක් විදියට. එහෙනම් අපි ඉස්සර රනිල්ට බැන්න එකත් වැරදි නේද? වගේ කතාබහක් ඇති වුණේ අන්න ඒ නිසා. ඒ කියන්නේ අලුත් ආණ්ඩුවයි පරණ ආණ්ඩුවයි අතර වෙනසක් නැහැ කියන හැඟීමක් මිනිස්සු අතර ඇති වුණා. හරි දැන් අපි එනවා මේ කතාවේ වැදගත්ම හැරුම් ලක්ෂයකට. ඒ තමයි පාර්ලිමේන්තුවට ගෙනාපු නිල විශ්වාසභංග යෝජනාව සහ ඒකෙන් ලැබුණු ප්‍රතිඵලය. ඡන්දේ තිබ්බේ 2026 අප්‍රේල් 10 වෙනිදා. ප්‍රතිඵලය යෝජනාවට පක්ෂව ඡන්ද 49යි විපක්ෂව 153යි. ඒ කියන්නේ ආණ්ඩුව හරිම ලේසියෙන් පාර්ලිමේන්තුවේදී මේ සටන දින්නා. ඉතින් මේක ආණ්ඩුවට පැහැදිලි ජයක්ද? පාර්ලිමේන්තුවේ දින දිනුම්. හැබැයි ඇත්තරම දින්නද? මෙතන තියෙන උත්ප්‍රාසය තමයි පාර්ලිමේන්තුවේදී දින්නට ජනතා අධිකරණ ඉස්සරහා ආණ්ඩුව පෙරදුනා කියන එක. මේ විශ්වාසභංගය පරාජය කරපියකින් ප්‍රශ්න ඉවර වුණේ නැහැ. ඇත්තම උනේ මහජන කෝපය තවත් වැඩි වෙලා ඒ මතය තවත් තහවුරු වුණ එක. හොඳයි ඡන්දෙන් පස්සේ මොකද වුනේ? ඊළඟ දවස් කිහිපය හරිම තීරණාත්මකයි. මහජන මතය සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට ගියා. කෝපය තවත් පැතිරුණා. අලුත් හඬවල් මතුවෙන්න පටන් ගත්තා. මෙන්න මේ සංසන්දනයෙන් ඒ වෙනස පැහැදිලිවම පේනවා. මාර්තු මාසේ මිනිස්සු තරහෙන් හිටියේ තනි පුද්ගලයෙක්, ඒ කියන්නේ අමාත්‍ය ජයකොඩි එක්ක. හැබැයි අප්‍රේල් වෙනකොට ඒ තරහ ඔහුව බේරගන්න ඡන්දෙ දුන්නු മന്ത്രിවරු 153 දෙනා පැත්තටම හැරුණා. ප්‍රශ්නය තනි පුද්ගලයෙක්ගේ සමස්ත පද්ධතියේ දූෂණයක් කියන තැනට ආවා. අප්‍රේල් මාසෙදි තවත් දේවල් උඩට ආවා. අවුරුදු 30කට කලින් වුණු සොරකම් චෝදනාවක් පාර්ලිමේන්තුවේදී මතුවුණා. එයාගේ අධ්‍යාපනය ගැන උපහාසාත්මක කතා හෙදුණා. මේ ඔක්කොම එකතු වෙලා අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට තවත් හානි කළා. ආයමත් අර කලකිරෙන ආධාරකරුවාගේ හැඩ මතුවෙනවා. අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ එකම දෙයයි. ඒ තමයි ශිෂ්ට දේශපාලනයක් සහ දූෂණයෙන් තොර රටක්. මේ වගේ කතාවලින් පේන්නේ මොකක්ද? මේ ප්‍රශ්නය දැන් විපක්ෂයට වාසි වෙනවටත් වඩා ආණ්ඩුවේම අත්තිවාරම හෙල්ලුම් කවන තැනට ඇවිත් තිබුණා. දැන් අපි මේ සමස්ත සිදුවීම් දාමය දිහා පොඩ්ඩක් පුළුල්ව බලමු. මේක ආණ්ඩුවට නීතියානුකූල භාවය පිළිබඳ
එමන් නැත්නම් විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල අර්බුදයක් ඇති කලේ කොහොමද? මේ විශ්ලේෂණයේ ප්‍රධානම නිගමනය තමයි මේ සිද්ධියේ එක ඇමතිවරයෙක් ගැන වාදයකින් එහාට ගිහින් ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කරපු පිරිසුදු පාලනය කියන මූලිකම පොරොන්දුව ගැන ජනමත විචාරණයක් බවට පත් වුණා. මේ වෙලාවේ මහජන විශ්වාසය පිළිබඳ මූලධර්මය කියන සංකල්පයත් කතාබහට ලක් වුණා. සරලවම කිව්වොත් ඒකෙන් කියන්නේ ආණ්ඩු නිලධාරීන් තමන්ගේ බලය පාවිච්චි කරන්න ඕනේ ජනතාවගේ භාරකරුවන් විදිහට කියන එකයි. විචාරකයෝ තර්ක කළේ අමාත්‍යවරයාව ආරක්ෂා කරපු එකෙන් ජනාධිපතිවරයා මේ මූලධර්මයේ කඩකලා කියලයි. ඉතින් අවසාන වශයෙන් පැහැදිලිවම පේන දෙයක් තමයි පාර්ලිමේන්තුවේදී ලැබුණ ජයග්‍රහණයෙන් දේශපාලන හානිය නවත්ත ගන්න බැරි වුණා. ඒ වෙනුවට වුණේ අර්බුදය තවත් ගැඹුරු වෙලා ආණ්ඩුවට සහාය දීපු තමන්ගේම පිරිසකගේ විශ්වාසයත් නැති වෙලා ගිය එක. අපි මේ කතාව මෙතනින් නවත්තන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ ඡන්දයක් දිනලා හැබැයි මහජන විශ්වාසය දරුණු විදියට පරාජය වුණාම ඊළඟට මොකක් වෙයිද? ඒක තමයි මේ මුළු සිදුවීමේම හරය.